තෙරුවන් සරණයි. බෞද්ධ ජනතාව වේගයෙන් බිඳවමින් පවතිනවා. බිඳලා තියෙනවා. අද නගරයට ගියාම දකින්න ලැබුණා මිනිස්යන්ගේ මුහුණු ඊටාම වෛරයේ පිරුණු මුහුණු, ද්වේෂයේ පිරුණු මුහුණු. භික්ෂූන් කෙරෙහි ඊටාම වෛරී ආකල්පයක් ෆෝන් භාවිතා කරන බොහෝ තරුණ වැඩිහිටි ජනතාව තුල තියෙනවා. මේක ලංකාවේ විතරක් නෙවෙයි විදේශවලත් තියෙනවා. මේ සමාජ වෛරය, භික්ෂූන් කෙරෙහි වෛරය ඇති කරන්නේ කවුද කියන එක ජනතාව තේරුම් ගන්න ඕන. මේ වෛරය ඇති කිරීමේ බිඳවීමේ න්‍යාය පත්‍රයේ ප්‍රධානියා කවුද කියලා ජනතාව දැනුවත් වෙන්න ඕන. භික්ෂුවට ගහන්නේ අනුරාධපුර අපේ කේන්ද්‍රස්ථානය, මහා විහාරයට ගහන්නේ, රණවිරුවාට පහර දෙන්නේ එකම මූලයකින්, රටේ ආර්ථිකයට ගහන්නේ, රට බෙදන්න ඕන කියන න්‍යාය පත්‍රයේ සිටින්නේ. LTT ත්‍රස්තවාදය පෝෂණය කළේ රැකබලාගත්තේ. JVP ත්‍රස්තවාදය පෝෂණය කළේ රැකබලාගත්තේ මේ මූලයෙන් තමයි. CIA සංවිධානය, පල්ලිය කියන්නේ නරියා සහ වල්ගේ වගේ. නරියගේ ඔළුව යනකොට වල්ගෙත් යනවා. ඒ වගේ තමයි NGO, බටහිර සංවිධාන, LTT, පෙරටුගාමී මේ කියන අපේ පක්ෂයේ ඇතුළු මේ හැම දෙනාම බෞද්ධයාට ගහනවා, ජාතිකත්වයට ගහනවා, බටහිරයන් වෙනුවෙන් පෙනී සිටිනවා, ලංකාව දේව රාජ්‍යයක් කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ වගේම අනුරාධපුර මහා විහාරය කෙරෙහි මේ තරම් වෛරයක් ඇති කිරීම පල්ලේගම හාමුදුරුවන්ට ගහන්න තියෙන අවශ්‍යතාවයක් නෙවෙයි. සමස්ත භික්ෂුවයි බෞද්ධයයි බිඳවීමේ උපක්‍රමය තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. සමස්ත පන්සල් පද්ධතිය සහ සිංහල බෞද්ධ ජනතාවගේ වෛරයට පන්සල භික්ෂුව පත්කිරීමේ න්‍යාය පත්‍රයයි මේ තුල තියෙන්නේ. මේක පිටිපස්සේ ඉන්නේ අපේ දේශපාලන දාසයන් සහ පල්ලිය. මැල්කම් රංජිත් පුද්ගලයාට මේ ඵල දීලා තියෙන්නේ මහා විහාරයට වෛරී කුමන්ත්‍රණ කිරීමේ දුෂ්ට කර්මයේ ප්‍රතිඵලයි මේ දිනවල මේ අපහාස විඳින්න වෙලා තියෙන්නේ. පාස්කු බෝම්බය ත්‍රස්තවාදීන් කරපු දේ බෞද්ධයන්ට පටවලා තමන් අතහොදාගෙන ඉස්ලාම් අයව ත්‍රස්තවාදීන්ව ආරක්ෂා කරලා බෞද්ධයාගේ ලේගාන්න කරන පවිටු දුෂ්ට කර්මය තමයි ඔහු පිට ඇවිල්ලා තියෙන්නේ. භික්ෂුන් වහන්සේලා කෙරෙහි ඊටාම වෛරී පිළිකුල් සහගත ආකල්ප ඇති වෙන විදියට YouTube, Facebook සමාජ මාධ්‍ය හැසිරවීම සිද්ධ කරනවා. පල්ලිය කියලා කියන්නේ, පරංගි පදවිය කියලා කියන්නේ ත්‍රස්තවාදී කේන්ද්‍රස්ථානයක්. පරංගි පදවිය කියලා කියන්නේ බෙදුම්වාදී කේන්ද්‍රස්ථානයක්. පරංගි පදවිය කියලා කියන්නේ කුමන්ත්‍රණ හවුස් එකක්. පරංගි පදවිය කියලා කියන්නේ බෞද්ධ රාජ්‍ය බිඳවීමේ ව්‍යාපෘතියක්. සිරිමා මැතිණියගේ ආණ්ඩුව පෙරලා දැමීමට ක්‍රිස්තියානි කුමන්ත්‍රණය සිද්ධ කළා. මට මතක විදිහට 71. ගෝඨාභය මහත්තයා පන්නා දැමීම සඳහා අරගලය ඇමරිකාව, ඉන්දියාව සමග මැල්කම් රංජිත් සම්බන්ධ වෙලා කළා. එහෙම කරලා මේ ආණ්ඩුව බලයට ගෙනාවා. ඉතින් මේ ආණ්ඩුව හාමුදුරුවන්ට කරන්නේ කොහොමද, බෞද්ධයාට බෞද්ධ සංස්කෘතියට කරන්නේ කොහොමද කියලා ඔළුව තියෙන මිනිස්සු දන්නවා. මහා විහාරය තමයි සමස්ත ජනතාව ආරක්ෂා කරේ. භික්ෂූන්ට දේශපාලනය කරන්න පුළුවන්ද? භික්ෂූන් අනේ මහාන වෙන්න. මේ එහෙම ප්‍රකාශ කරන්නේ අන්‍යාගමිකයෝ සහ මාක්ස්වාදී, පෙරටුගාමී, JVP අදහස් තියෙන පල්ලිය විසින්
විශ්වවිද්‍යාලයේ විසින් මිසදිටු ගැන්වූ නොමග ගිය පුද්ගලයන් ඔවුන් භික්ෂූන් කෙරෙහි ඉතාම වෛරයෙන් තමයි පසුවන්නේ. අටමස්ථානයේ පල්ලේගම හේමරතන හාමුදුරන් වහන්සේ පිළිබඳ උන්වහන්සේ දැරිය අපයෝජනය කළාද මේ කියන කතාව දවසකට පෝස් 4500ක් 5000ක් පමණ ප්‍රමාණයක් දාලා වීඩියෝ සකස් කරලා සමස්ත භික්ෂු ගෞරවය විනාශ කරනවා. දැන් පල්ලේගම හාමුදුරුවෝ එහෙම වරදක් කළා නම් අධිකරණ ක්‍රියාවලියක් පොලිස් රාජකාරී ක්‍රියාවක් තියෙනවා. එම් ක්‍රියාවලියක් තියෙද්දි ලිබියා ජනාධිපති පැන්නුවා වගේ විශාල දැවැන්ත YouTube සමාජ මාධ්‍ය කැම්පේන් එකක් පවත්වමින් මොකද්ද මේ කරන ව්‍යාපෘතියේ යටි අරමුණ? බෞද්ධයා බිඳවීම, පල්ලියේ දේශපාලන ආධිපත්‍ය තව තවත් වර්ධනය කර ගැනීම, පල්ලියේ පරිපාලන ආධිපත්‍ය තව තවත් වර්ධනය කර ගැනීම, කතෝලික ක්‍රිස්තියානි ආධිපත්‍ය තමයි මේ රටේ තියෙන්නේ. අධ්‍යාපනයේ තියෙන්නේ කතෝලික ක්‍රිස්තියානි ආධිපත්‍ය. පරිපාලනයේ තියෙන්නේ ක්‍රිස්තියානි ආධිපත්‍ය. බිමල් රත්නායක ඇමතිවරයා ප්‍රකාශ කරනවා කාඩිනල්ගේ කීමට තමයි රාණි රවි දෙන්න පත් කළේ කියලා. අද ආරක්ෂක ලේකම් පත් කරන්නේ, ගුවන් හමුදාපති පත් කරන්නේ, CID ප්‍රධානී පත් කරන්නේ කවුද? මැල්කම් රංජිත් ඇතුළු පල්ලිය තමයි මේ තනතුරු සියල්ල පත් කරන්නේ. අපේ රටේ ජනාධිපතිවරයා කියලා කියන්නේ නිකන් අසරණ පුද්ගලයෙක්. ජනාධිපතිවරයා පාලනය කරන්නේ පල්ලිය හා බටහිර සංවිධාන. මැල්කම් රංජිත්ගේ හස්තය. හමුදාවට පහර දෙන්නේ ඔවුන්. රට බෙදන්න කියන න්‍යාය පත්‍රයේ සිටින්නේ ඔවුන්. උතුරේ අපේ ඉඩම් පන්සල් අනාරක්ෂිත කරලා සිංහලයන්ගේ පන්නා දාලා සිංහලයන් සතු හමුදාව සතු ඉඩම් අක්කර 2000කට වඩා ඉවත් කරන්න කියලා මේ දිනවල විරෝධයක් පානවා. මේක පිටිපස්සේ ඉන්නේ පල්ලිය. දැන් ඔය සිංහලයෝ ද්‍රවිඩය සමූල ඝාතනය කරා කියන පාදිලිවරයා බහුගේ කාලේ ප්‍රකාශ කරා මහවැලි ඉඩම් වලින් සිංහලයෝ ඉවත් වෙන්න කියලා. ඒ ව්‍යාපෘතිය තුල කවුද ඉන්නේ? ඒ තුල ඉන්නේ බටහිර ඒජන්තියා. පල්ලිය තමයි මේ පිටිපස්සේ ඉන්නේ. මේ වීඩියෝ එක බලන්න. ප්‍රබල සාක්ෂියක් බවට පත් වෙනවා මේ සාම්පල ලබා ගැනීම. දැන් මේ ස්වාමින් වහන්සේ කොහෙද ඉන්නේ? මේක තමයි ඊළඟ ප්‍රශ්නය. ගොඩක් දෙනෙක් අහලා තිබුණු ප්‍රශ්නය. මේ සම්බන්ධයෙන් අපේ සහෝදර මාධ්‍යවේදීන් කීප දෙනෙක්ම යම් යම් අනාවරණ සිදු කර තිබුණා මේ උන්වහන්සේ යම් යම් ස්ථානවල රැඳී සිටින බව. හැබැයි මේ කියන විවිධ ආරංචි මාර්ග අනුව කියවෙන්නේ උන්වහන්සේ සියම් නිකායේ බල්වතු පාර්ශවයේ සාදර සම අනුග්‍රහයෙන් යම් ස්ථානවල රැඳී සිටින බව. මේ වීඩියෝ එකේ මේ පුද්ගලයා අටමස්ථානාධිපති හාමුදුරුවෝ පිළිබඳව ඊටාම වෛරී ප්‍රකාශ, වෛරී සිතුවිලි වර්ධනය වෙන විදියට වීඩියෝ සටහන් රාශියක් දැම්මා. මේ පුද්ගලයා ප්‍රකාශ කරන විදියට කෝල් 84ක් අරගත්තය, පාපිස්සෙන් පිහ දැම්මයි කියන කතා බී වාර්තාවේ නැහැ. ඒ දුෂ්ට වෛරී සිතුවිලි ජනිත කළේ මැල්කම් රංජිත්ගේ න්‍යාය පත්‍රයට එක්ස් කණ්ඩායමේ පෙරටුගාමී සමාජිකත්වයේ දරන සැතිරියක්. මේ ඇත්ත තේරුම් ගන්න ඕන මිනිස්සු. මිනිස්සු බින්දෙන්න එපා, බිඳවන්න එපා. මේ රටේ 80% මිනිස්සු බිඳිලා ඉන්නේ, බිඳවල තියෙන්නේ, වෛරය වකුරවල තියෙන්නේ. අද තරුණයෙක් මට ප්‍රකාශ කරා හාමුදුරුවෝ කිරිය අපිට වෛරයක් තියෙන්නේ කියලා. ඇයි මේ සිදු කරන ප්‍රකාශ නිසා, මේ සිදු කරන බිඳවීම නිසා වෛරයක් තියෙන්නේ කියලා මේ තරුණයා ප්‍රකාශ කළා. ඒ නිසා ලිබියාවේ ජනාධිපති බොක්කුවක් පල්ලේ බටබස්සල පස්සපැත්තේ මරලා දැම්මේ ඔහු වැරදි කරලා නෙවෙයි. ඇමරිකාව සහ පල්ලියේ න්‍යාය පත්‍රයට Facebook වලින් වෛරය වකුරලා තමයි ඒ අපරාධය සිද්ධ කළේ. බංගලදේශයේ ආරක්ෂක අමාත්‍යවරයා එල්ලලා මැරුවේ ඒ ඇමරිකානු ව්‍යාපෘතියකට.
නේපාලයේ අගමැතිවරයාගේ බිරිඳ පණ පිටින් පුච්චල මැරුවේ ඇමරිකානු ව්‍යාපෘතියට පණ පිටින් පුච්චල මැරුවේ Facebook වලින් කරපු වෛරී කැම්පේන් එකට. ඒක තමයි මහා විහාරයටත් මේ පල්ලි එකතු වෙලා මේ සිද්ධ කරන්නේ. ඔබ මේ සත්‍ය තේරුම් නොගත්තොත් ඔබත් අවසන් වෙනවා, රටත් අවසන් වෙනවා, සියල්ල අවසන් වෙනවා. මහා විහාරයට පහර දෙන්නේ ත්‍රිවිධ හමුදාව, වර්ධිකාරයන් කරන්නේ ත්‍රිවිධ හමුදාව කෙරෙහි වෛරය ඇති කරන්නේ, මෙයාලට වෛරය ඇති කිරීමට එහා දෙයක්, බිඳවීමට එහා දෙයක් නැහැ. බැලුවොත් වෛරය, බොරුව, බිඳවීම ඉන් එහා දෙයක් නැහැ. පෘතුගීසි ලංකාව ආක්‍රමණය කරලා යටත් කරගත්ත කාලේ සිදුවුණු ප්‍රවෘත්ති තමයි මේ සිද්ධ වෙන්නේ. ඉතින් මහා විහාරයේ භික්ෂුන් වහන්සේලා තේරුම් ගන්න ඕන පල්ලේගම හේමරතන හාමුදුරුවන්ට ගහනවා කියන එකේ කතාවේ තේරුම තමයි මැල්කම් රංජිත් ඇතුළු පරංගි ජාලයට ලංකාවේ පරිපාලන, දේශපාලන, ආර්ථික, කිතුණු සංස්කෘතික ආධිපත්‍ය තව තවත් වර්ධනය කර ගැනීමේ ඉලක්කය සඳහා අවශ්‍ය න්‍යාය පත්‍රයට අනුව තමයි භික්ෂුවට පහර දෙන්නේ, මහා විහාරයට පහර දෙන්නේ. පන්සලේ අඳන කඩේ කොහොල්ල ගැන කතා කළාට මොරටුවේ ප්‍රේමලහමා නිවාසයේ ළමයි 75ක් දූෂණය කිරීම ගැන, ළමයි විකිණීම ගැන, ළමයි 35000 ගානේ විකුණන්නේ. ළමයින් ශරීර කොටස් විකිණීම පිළිබඳව පල්ලිය මොකද කළේ? ළමා ආරක්ෂක අධිකාරිය ඒ වෙනුවෙන් වැඩ කළාද? CID ඒ වෙනුවෙන් වැඩ කළාද? CID සමාව ගත්ත මේ මැල්කම් රංජිත්ගෙන් ඒ සිද්ධියේදී. ඒතර පල්ලියේ අපයෝජන වලට ජනමාධ්‍ය, රාජ්‍ය ආයතන එහෙමයි වැඩ කරන්නේ. පල්ලියකම හාමුදුරුවන්ට ගහන ව්‍යාපෘතිය තුල ඉන්නෙම පෙරටුගාමි JVP සහ අපේ පක්ෂය, ඒ කියන්නේ මාලිමාව, අතිවරු ජනාධිපතිතුමාගේ පක්ෂය. ජනාධිපතිතුමා මේකට යම්කිසි සුබදායි ප්‍රතිචාරයක් දැක්වුවත් 10 දෙනෙක් අතගානවා, 90 දෙනෙක් ගහනවා. එහෙම ව්‍යාපෘතියක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් භික්ෂුවට පහර දීලා මේ රටේ දේශපාලනය කරන්න පුළුවන්ද කියලා මිනිස්සු තේරුම් ගන්න ඕන. මොකද විශ්වවිද්‍යාලය තුලින් වෛරය එන්නත් කළ, විෂ එන්නත් කළ මිනිස්සු පල්ලියට කිසි දවසක වචනයකින්, පාදර්ලාට කිසි දවසක වචනයකින් අවමාන කරන්නේ නැහැ. භික්ෂුන්ට, භික්ෂු සංස්කෘතියට, බෞද්ධ සංස්කෘතියට වෛරය වැපිරීම, ක්‍රෝධ කිරීම, බෞද්ධ ශිෂ්ටාචාරයට පඩික්කම් පෙරලීම පමණයි මේ කියන මාක්ස්වාදී නාට්‍යකාරයෝ, විද්‍යාකාරයෝ, ද්‍රෝහියෝ අතීතය පුරා සිද්ධ කළෙත් වර්තමානයේ සිද්ධ කරන්නේ. මහා විහාරය රජුන් බිහි කළා. අද රජුන් බිහි කරන්නේ පරංගි හවුස් පදවිය. පරංගි හවුස් පදවිය රට ද්‍රවිඩයන්ට යටත් වූ අවස්ථාවල දූරදර්ශී මහතෙරුන් වහන්සේ ධාතුසේන කුමාරයා ආරක්ෂා කරලා, මහාන කරලා, පෝෂණය කළා. රාජධර්ම ඉගැන්නුවා, නීති ඉගැන්නුවා. ඒ මහා විහාර භික්ෂුන් වහන්සේ, උන්වහන්සේගේ ඉගෙනීම ඉතා උසස් තැනක පැවතුණා. ධාතුසේන කුමාරයා මේ සාමණේර හාමුදුරුවෝ සුදුසු වයසට ආවට පස්සේ, රජකම් කිරීම සුදුසු වයසට ආවට පස්සේ සිවුරු අරවලා, සෙනග රැස් කරලා, දෙවිඩයන්ගෙන් රට ආරක්ෂා කිරීමට සේනාව රැස් කරලා යුද්ධය සඳහා සූදානම් වුණා. ශාසන හිතයිසි මහතෙරුන් වහන්සේලා ජනතාවත් රටත් සසුනත් ආරක්ෂා කිරීමට, සිංහල බෞද්ධ රාජ්‍ය වංශය සුරක්ෂිත කිරීමට ක්‍රියා කළා.
එතකොට භික්ෂුව රාජ්‍ය ආරක්ෂා කිරීම ලංකාවේ භික්ෂුවගේ අයිතියක්. භික්ෂුවට දේශපාලනය කරන්න අයිතියක් නැහැ කියන කතාව තියෙන්නේ මේ නොමග ගිය පරංගි ආකල්ප තියෙන වෛරී මිනිසුන්ගේ අදහස්. අපේ සංස්කෘතිය දන්නේ නැති, අපේ සංස්කෘතියට වෛර කරන මිනිසුන්ගේ අදහසක් තමයි භික්ෂුවට දේශපාලනය කරන්න බෑ කියන එක. නමුත් පල්ලියට දේශපාලනය කරන්න පුළුවන්. පල්ලිය තමයි ලංකාවේ ආර්ථිකය දේශපාලනය සියල්ල හසුරුවන්නේ.